ඔබ ඩයට් කරනවා, ජිම් යනවා, බර අඩු වෙන්නේ නැද්ද? ඔයාලත් හැමදාම රැට බත් කන කෙනෙක්ද? එහෙනම් ඔබ දන්නවාද ඔබේ බඩ ඉදිරියට එන්නත් කොලෙස්ටරෝල් සහ දියවැඩියාව වගේ ලෙඩ රෝගවලට ප්‍රධානම හේතුව මේ රාත්‍රී බත් විගාන වෙන්න පුළුවන් කියලා. අද මම ඔයාලට කියලා දෙන්නේ රැට බත් කන එක නතර කළොත් ඔබේ ඇඟට ලැබෙන පුදුම සහගත ප්‍රතිලාභ මොනවද සහ බත් වෙනුවට බඩ පිරෙන්න කන්න පුළුවන් සති දෙකෙන් බර අඩු කරන අපේ රටේ තියෙන ගුණදායක කෑම පහක් ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද පස්වෙනි කෑම වර්ගයේ තමයි බර අඩු කරගන්න ඉන්න අයට තියෙන ලාභදායකම සහ ගුණදායකම රහස වෙන්නේ. එහෙනම් හෙළසුව ටීවී අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට යමු. අපි රැට බත් කෑවහම සිරුරට ලැබෙන්නේ අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් නිසා රැට අපි නිදාගත්නා නිසා මේ ශක්තිය දහනය වෙන්නේ නැහැ. එතකොට අක්මාව මගින් මේ අතිරේක සීනි ටික මේ දේ විදියට බඩ සහ උකුල ප්‍රදේශයේ තැම්පත් කරනවා. ඔබ රැට බත් කන එක නතර කළොත් සිරුරේ ඉන්සුලින් මට්ටම පාලනය වෙලා තැම්පත් මේ දේ දිය වෙන්න පටන් ගන්නවා. උදෑසන අවදි වන විට තෙහෙට්ටුව නැති වෙලා ඇඟට ලොකු සැහැල්ලුවකුත් දැනෙනවා. ඔබේ ආහාර ජීර්ණයද ක්‍රමවත් වෙනවා. රැට බත් වෙනුවට කන්න පුළුවන් සුපිරි කෑම පහ ගැන දැන් අපි බලමු. අංක 1 තමා කුරක්කන්. කුරක්කන් වල තියෙන අධික තන්තු නිසා බඩ ගොඩක් වෙලාවට පිරීලා තියෙනවා. ඒ වගේම මෙහි තියෙන කැල්සියම් සහ යකඩ ඔබේ අස්ථි ශක්තිමත් කරනවා. අංක 2 තමා මුං ඇට සහ කඩල. මෙය ප්‍රෝටීන් වලින් පිරුණු ආහාරයක්. ඔබ ව්‍යායාම කරන කෙනෙක් නම් මස් පිඩු වර්ධනය කරන්නත් මේ දේ දහනය කරන්නත් මුං ඇට වලට පුදුම ශක්තියක් තියෙන්නේ. තුන්වෙනි ආහාරයේ තමා තම්බපු මඤ්ඤොක්කා හෝ බතල. ගොඩක් අය හිතන්නේ අල වර්ග කෑවහම මාහත් වෙනවා කියලා. ඒක වැරදි. බත් වලට වඩා මෙහි ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක අඩුයි. පොල් සම්බෝලයක් එක්ක කෑවහම පෝෂණය උපරිමයි. හතරවෙනි ආහාරයේ තමා එළවලු සුප්. දේශීය එළවලු සුප් නම් වඩාත් හොඳයි. ඔබට ගොඩාක් බර අඩු කරගන්න ඕනේ නම් කැරට්, ගෝවා, බෝංචි වගේ එළවලු දාලා හදන සුප් කෝප්පයක් බොන්න. පස්වෙනි ආහාරයේ තමා ගොටු කළ හෝ පලා වර්ග අධික ආහාර වේලක්. මේක තමයි ලොකුම රහස. පලා මැල්ලුමක් කෝප්පයක් වගේ ලොකුවට කන්න. ඒකෙන් බඩ පිරෙනවා වගේම සමත් පැහැපත් වෙනවා. ප්‍රතිඵල දෙගුණ කරන්න රහස් උපදෙස් මතක තබා ගන්න. රැට 8ට කලින් කෑම කාලා ඉවර කරන්න. කෑමට පස්සේ මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කුරුඳු සහ මී පැණි එකක් බොන්න කියලා. ඒකෙන් මේ දේ දහනය වීමේ වේගය දස ගුණයකින් වැඩි වෙනවා. ඉතින් අද මේ වෙනස පටන් ගන්න. සතියක් කරලා වෙනස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ සෞඛ්‍ය රහස් දිගටම දැනගන්න හෙළසුව ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. නිරෝගීව ඉන්න.